පස්සේ කෑෂ් මූව්මන්ට් එකේදී කියන්නේ අපිට අපේ දවස් කියන්නේ දිනදාදී අපේ ලාච්චුවෙන් ගන්න සල්ලි කියන්නේ ඒකට එක වියදමක් නොවන උදාහරණයක් විදිහට බැංක් ඩිපොසිට් එක වියදමක් නෙමෙයි ඒකයි ඩිරෙක්ට් විත්ඩ්‍රෝවල් එකක් කියන්නේ ආයිති එක්ක නම් මොන හරි බඩු ගන්න සල්ලි ටිකක් ලාච්චුවෙන් ගත්තා වෙන මොන හරි දෙයකට බඩු සල්ලි ගත්තා නම් ලාච්චුවෙන් ඒවා වියදමක් නොවේ නම් ඒ ටික මෙතනට අපි දිනේ සෙලෙක්ට් කරා ඉන්ටර්නල් විත්ඩ්‍රෝ එකක් මේක දැම්මා නැත්නම් ඩිරෙක්ට් විත්ඩ්‍රෝවල් එකක් මේක දැම්මා amount එක දැම්මා නෝට් එකක් දාලා සේව් කරගත්තා මෙතනට ඇඩ් වෙනවා ඒක ඊටසේ ලාච්චුවෙන් සල්ලි ටික ගියා කියලා අපිට ඒක බලා ගන්න පුළුවන් නැත්නම් ඒක සල්ලි ගත්තට මේක එතනදී අපි ඩේන් එකේදී ඒක අඩු වෙන්නේ නැතුව පෙන්වන හින්දා අපිට බැලන්ස් කරගන්න බැරි වෙන හින්දා තමයි එතන ඒක දාලා තියෙන්නේ. ඒක මෙතන ඇඩ් වෙලා පෙන්නනවා.